රාත්‍රී සඳුර ආරම්භ කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ඇත්තටම මේ රාත්‍රී සඳුර කියලා අපි එදා ඉඳලා පැවතිය ඒ කියන්නේ රාත්‍රී අහස පාඩම තමයි දරුවන්ට කරන්නේ. කාලයක් තිස්සේ පෙරපාසල් අද දවසේ මේම රාත්‍රී කඳවුර සඳහා පැමිණි අධ්‍යාපන නිලධාරීතුමිය ඒ වගේම සෞම්පකාර පරීක්ෂකතුමිය යමුනා මෙනවිය මා ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම කාර්යාලයේ වැඩ කරන අය ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කරපු අප ආයතනයේ සියලු දෙනාමත් මගේ ආදරණීය දෙමාපියනෝ ඒ වගේම මගේ සිඟිති දූල පුතාලා සියලු දෙනාමත් මා ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. මේ ළඟට තියෙන්නේ මගේ චූටි සිඟිති දූ දරුවන් පිළිගැනීම. ඒ සඳහා මම මගේ ටීචර්ලා දෙන්නට අධ්‍යාපන නිලධාරීතුමියට ආරාධනා කර සිටිනවා මෙම ස්ථානයට පැමිණෙන්න කියලා. බලන්නකො මගේ පුංචි යාළුවෝ ඔක්කොම ලස්සනට ඇවිදගෙන ඇවිත් හරිම සතුටින් තමයි ඉන්නේ. මමයි මගේ යාළුවා ඉනේෂුයි. හායි පොඩි ටීචර්. මිහින්දි එයාගේ යාළුවා දහම්සයි මේ ඉන්නේ. හායි සනුමි. හායි ඔයා බය වුණා නේද නාරා? හෙලෝ විදු. මේ ඉන්නේ අපේ ලොකු ටීචර්. ටීචර් ලෑස්ති වෙන්නේ රෑ අහස ගැන අපට කියලා දෙන්න. තරු තියෙනවා තව හන්දනේ ඒක තමයි රෑ අහසේ ඉන්න සත්තුත් ඉන්නවනේ අපි පොඩි ටීචර් දෙමුද ඒගොල්ලන්ගේ නම් කියන්න කියලා පුතාලට බකදූනෝ පියාදති අනික් කුරුල්ලෝ නිදති බෝ අතුවල එල්ලීගෙන මාවුලෝ කෑ ගසති දුවේ පුතේ ඔන්න ඉරවාමා යන්න කියලා කළුවර වැටලා තියෙන්නේ නේද? කළුවර වැටෙනකොට අපි බයයිද? අපේ පුංචි චන්දිය බය නෑනේ. ඔන්න අද අපේ පාඩම රාත්‍රී අහස. අද නම් මොකද වෙලා තියෙන්නේ? අහස කළුම කළු පාටයි. ඔන්න බලන්නකෝ. ඔව් තරු දෙකක් තියෙනවා. ඒ තරු දෙක ඔන්න ඔයාලා අද දවසේ මොකද කරන්නේ කියලා බලාගෙන තමයි ඉන්නේ. ඔන්න අද මාමාට යන්න ගිහින්. ඇයි යන්න ගිහින් තියන්නේ? වහින්න හදන නිසා බැහි වලාකුළු මුළු අහසම වහගෙන නේද පුතේ? ඔන්න වැහි බලාකුළු නිසා අද අපිව බලන්න ඇවිල්ලා තියෙන්නේ තරු දෙක. තරු දෙක අපි දිහා බලන් ඉන්න වෙලාවේ අපි සින්දුවක් අහමුද? ඒ කතා කළේ අපේ පෙර පාසලේ පොඩි ටීචර්ලා
බැහැලා ගියාට පස්සේ කන්ද මාම ඉනවනේ මොනවද පුතේ රැට පිපෙන මල් අන්න හරි කඩු පොල් මල් තව මොනවද ඈ සමන් පිට මල් මම කියන්නේ පුතාලට මොන වගේ සුවඳ වෙන මලක් වෙන්නද මම අර ටිකිලි බබාගේ පාඩමේද කියන්නේ අන්න හරි සේපාලිකා මල්නේ ඊළඟට තියෙන්නේ අපේ දූල පුතාලට කැමති සින්දුවක් කරන්න වතුරෙන් නැවිලා සේපාලික මල් පිපිලා කනා මැදිරි එළිවිදා මගුල් ගෙයක් සේපේනා මගේ අලුවනේ රෑ හසරිහා බැලුවම හද මාමා තරුණ ඇන්දල වගේ දේවල් දැක ගන්න අපිට පුළුවන් ඒ වගේම තමයි හරිම ලස්සන ගොඩක් සුවඳ හමන සමන් පීච්ච මල් සේපාලිකා මල් කදුපුල් මල් රෑ කුමාරි මල් පිපෙන්නේ රෑ හදෙලියට තමයි මට අද යාළුවෝ හැමෝම පේන්නේ සේපාලිකා මල් ගොඩක් මගුල් ගෙදරක යන්න විල්ල වගේ එහෙනම් අපි හැමෝම වෙනුද වෙමු හැමෝටම සුබ රාත්‍රියක් වේවා. කරදර නෑ වුණා. ඉබ්බටක පුවාව ඉවරේ නැවතිලා. ඔට්ටු තියලා අපි දුමුද ඇව්වනම් වෙලා. දුවන්නට ඇකි. සමුසේ අපනකි. ඔච්චර ඔය කියන නිසා දුවල බලමුද. හැබැයි ආව මට ඉස්සර වෙන්න දෙනවද? අලු මාමා බය වුණා. යම් විගහට ගොඩ වුණා. ඒක දැක්ක දුගොන්න දතන පැනිරුණ කරුණාමා බයන්න යම් විගහට ගොඩ වුණා. ගොඩන් දාලට හරිම ලස්සනයිනේ තවත් අපනකි ඔච්චර උයදු නන්දු වල බලමුද හැබැයි හාව මට ඉස්සර එන්න දෙනවද හැබැයි හාව මට ඉස්සර දෙනවද මේ මොහොතේ මෙම ස්ථානයට පැමිණි අප සමුපකාර සමිතියේ ගරු උපසභාපතිතුමා නන්දමැතිතුමා මා ඉතාමත් ආදරයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම තවත් උන්ති අවස්ථාවක් දරුවන්ට දෙනවා. කැමැති ගීතයක් කවියක් ඉදිරිපත් කරන්න. අම්මට දෙන්නම් සීලවතින්නම් පොත්තික කන්නම් පාතල් යන්නම් අතුරුද යන්නම් මහකයි මිති මෙන්න මගේ කට මෙන්න මගේ අත් පතුරේ නටනකොට හඬක් ඇහෙව්වට මාව ගන්නකෝ වත් කරන්නකෝ හිතේ හදන්නකෝ රසට බොන්නකෝ පාතල් යන්නම් අකුරු යන්නම් මම තිරෙන්නේ මම ළඟියෝ පැරිමරමි මලක් කදන්නම් අම්මට දෙන්නම් දීල අදින්නම් පොත්තික ගන්නම් පාතල් යන්නම් අකුරු ඉයන්නත් දයල් ලබන්න ඉලේ උන්නු ඉපදක් කරවත් උන්නා ඉපදක් කුහාවා උල්නවත් කියලා අපි දුවමුද ඇහුවලන් වෙලා අම්මට දෙන්නම් දීල වදින්නම් පොත්තික ගන්නම් පාසල් යන්නම් අකුරු ලියන්නම්
රවුම් අදනාමත් රවුම් අපේ වරේ රවුම් අපි කැලකමු රවුම් Dan dia detta tuti hoten nanna ammala desa diwa konushu tedi bea tedi godisku අපේ ගිනි මැලේ දල්ව ගන්න තියෙන අවස්ථාව ඔන්න අපි දැන් ගිනි මැලය දල්වන්නයි ලෑස්ති වෙන්නේ. මේ දවස් ටිකේම මේ වෙලාවට හොටතම වැස්ස. ඒත් අද නම් පුංචි අපේ වාසනාවට වගේ වහින්නේ නෑ. අපි හැමෝම හරිම ආසාවෙන් තමයි මේ දිහා බලාගෙන හිටියේ. ඔන්න දැන් ගිනි මැලය දල්වන්නයි මේ සූදානමය. ඕ ගිනි මැලය ලස්සනට දැල්වෙනවා වගේම බලන්නකෝ අහස් කුරු යන. අපට රාත්‍රී කාලයේ ආලෝකය ලැබුණු විදිහ ගැන ලස්සනම නාට්‍යයක් අපේ පොඩි ටීචර්ලා දෙන්න කරා. ඒක නම් හරිම ලස්සනයි. මේ වයසත් එක්ක කොහොමද ආමිනේ ඉක්මනට යන්නේ? මේ මහ කළුවරේ ඊට වැඩිය මලුයි, හාටි මුට්ටි, පේටගා, ඊය කුසයන්. ඒක නේද? මාගේ පැයේ ඔක්කොම උසගෙන යන්නේ. අපේ මහත්තයා මේ දැන් මොකෝ කරන්නේ මහ කැලයක් කියන්නේ ඔය කොහේ හරි මොකක් හරි එළියක් ඉඳලා මේ කාටට කළුවරේ යන්න බෑ අපේ හම්මිනේ. ඔහෙට ඉතින් පෙරේත කම ඔක්කොටම වැඩි තියෙන්නේ. ඉස්සර ගින්දර ගනිපු හැටි බලාගෙන ඉන්නකෝ ගාල් දෙක අඟලක ගහලා තමයි ගින්දර ගත්තේ. අපේ මහත්තයා එතමයි. ගල් දෙකක් උඩට ගහලා ගින්දර ගන්නවා. කොහොමද අපේ ආමිනේ මං කියවනේ ගල් දෙකක් තුල ගින්දර ගන්න මං කියලා. ඔන්න දැන් අපි විනෝද වෙන වෙලාව. හොඳටම හැමෝම නැතුවා ඇති වෙන්න.
අපේ ටීචර් තුන්දෙනාම අපිත් එක්ක හරිම සතුටින් ඩාන්ස් කරා. දැන් අපි මේ සූදානම් වෙන්නේ රාත්‍රී ආහාරය ගන්නයි. අපි හැමෝගෙම දෙමාපියෝ රසවත් කෑම වේලක් අපි වෙනුවෙන් පිළියෙල කරලා තිබුණා. එදා අපි තනිවම බෙදාගෙන තනිවම තමයි කෑම ගත්තේ. අපේ පොඩි ටීචර් දෙන්න හරිම ආසාවෙන් තමයි අපි ඒ දිහා බලාගෙන හිටියේ. ඇත්තටම ලස්සනයි නේද? කොහමද ඒ පැත්තේ තොරතු අනේ ඒ පැත්තේ එහෙට තදින් වැස්ස වහිනවා. අපේ අම්මලා තාත්තලා හැමෝම හරියට වෙනුවෙන් අපි හොදටම විනෝද වුණ වෙලාවක් තමයි.
වැදලා අපි නිදාගන්නයි මේ හදන්නේ. බලන්නකෝ අපිම තමයි අපි නිදාගන්න තැන හදාගත්තේ. එදා නම් හරිම සතුටු දවසක්. වෙනස්ම අත්දැකීමක්. ඒ වගේ සතුටක් පුංචි අපේ හිත්වලට අරගෙන ආපු අපේ ලොකු ටීචර්ටයි පොඩි ටීචර්ලා දෙන්නටයි උදව් කරපු හැමෝටමයි ගොඩාක්ම